වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි. මෙම වීඩියෝව හුදෙක් රසාස්වාදය සඳහා පමණි. ශෘංගාරාත්මක සාහිත්‍ය පිළිබඳ විවෘත මනසක් නොමැති අය කරුණාකර නැරඹීමෙන් වළකින්න. මම සුමාලි. අද මම මගේ මව්බීමේ හුස්ම ගත්තත් මගේ හිත තාමත් තියෙන්නේ මැද පෙරදිගයේ මන්දිරේ AC කරපුවේ සුඛෝපභෝගී කාමරය ඇතුළේ හිර වෙලා. මීට වසර 2කට පෙර මම මේ රටට ගියේ මගේ දරුවන් දෙන්නාගේ අනාගතයේ හීනයක් නොවි සැබෑවක් කරන එක මගේ එකම අරමුණ නිසයි. ඒ විශාල නිවසේ අයිතිකාරිය වුණු මැඩම් හරිම සැරයි. ඇය ඉදිරියේ මම නිකම් සේවිකාවක් විතරයි. නමුත් ඇගේ සැමියා, ඒ කියන්නේ බාබා, නෝන නැති වෙලාවට මට සැලකුවේ වෙනස්ම විදිහකට. ද්‍රෝහිකම් විතරක් කරපු මැඩම්ගෙන් ලැබුණු ස්පීඩනය ටිකකට හරි නැති වෙලා ගියේ බාබාගෙන් මට ලැබුණ සැලකිලි නිසයි. දිනක් මැඩම් සාප්පු සවාරියක ගිය වෙලාවක බාබා සාලියේ වාඩි වී පුවත්පතක් බලමින් සිටියා. මම ඔහුට තේ කෝප්පයක් රැගෙන ගියා. "සුමාලි, මෙහෙට එන්න." ඔහු ඔහුගේ භාෂාවෙන් මෘදු හඬින් කතා කළා. "ඇයි බාබා? තේ එකේ සීනි මදිද?" මම බයෙන් ඇහුවා. ඔහු පුවත්පත පසක තබා මා දෙස බැලුවේ මීට පෙර කවදාවත් නොබැලූ බැල්මකි. "නෑ, සීනි නෙවෙයි. ඔයා මෙහි වැඩ කරනවට මම හරිම කැමතියි. ඒත් ඔයා මීට වඩා සතුටින් ඉන්න ඕනි කියලා මට හිතෙනවා." ඔහු එහෙම කියලා කාමරයට ගියා. මගේ හිතට සැකයක් මතුවනත් මං නිහඬව බලන් හිටියා ඔහු ඊළඟට මොකද කරන්න කියලා. බාබා කාමරයෙන් එළියට ආවේ ලොකු සල්ලි මිටියක් අරගෙන. හෙමින් මගේ ළඟට ආපු බාබා ඒ සල්ලි මිටිය මගේ අත උඩින් තිබ්බා. "මේක තියාගන්න. මට හිතෙනවා මේක ඔයාට ගොඩක් වටිනවා කියලා. ඔයාගේ දරුවන්ට මොනවා හරි අරන් දෙන්න." මම ගැහෙමින් ඒ සල්ලි මිටිය ආපහු දුන්නා. "එපා බාබා. මට බයයි. මැඩම් දැනගත්තොත් මාව මරාවි. අනික මම මේවට කැමති නෑ." ඔහු hina වුණා. "ඒ දන්නේ ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයාට මම ඉන්නවා." එදා මම මගහැරියත් ලංකාවෙන් එන දුරකථන ඇමතුම් මාව තවත් අසරණ කළා. "කෙල්ලේ, ලොකු පුතාගේ ඉස්කෝලේ වෑන් එකට සල්ලි ගෙවලා නැහැ කියලා අද දරුවව පාරේ බස්සලා. උඹේ එවන සල්ලි වලට තුෂාරයා මොකද කරන්නේ කියලා මම දන්නේ නැහැ." මගේ අම්මා අඬමින් කීවා. මගේ සැමියා තුෂාර බීමතින් සිටි නිසා මා සමග ඇමතුමට ආවේ නැහැ. මම තනිවම වැළපුණා. අවුරුද්දක් වෙන්නට ආව දුක් විඳලා හම්බ කරන හැම සැතේම තුෂාරට යව්වේ තියෙන ණය තුරුස් ටිකවත් ඉවර කරලා දාවි කියලා හිතලයි. මේ ප්‍රශ්න ගැන හිතලම මගේ ඔළුව අවුල් වෙලයි තිබ්බේ. ඊළඟ දවසේ මම මුළුත් ඇඟේ අඬමින් ඉන්නවා බාබා දැක්කා. "ඇයි මේ අඬන්නේ?" ඔහු මගේ උරහිෂට අතක් තබා ඇහුවා. "සල්ලි ප්‍රශ්න බාබා. මට දරුවන් ගැන දුකයි." ඔහු මට ලංගුනේ ඒ වෙලාවේ මැඩම් ගෙදර නොසිටි නිසාම වෙන්න ඇති. "සුමාලි, මම ඔයාට උදව් කරන්නම්. ඔයාගේ හැම ප්‍රශ්නයක්ම ඉවර කරලා දෙන්නම්. හැබැයි එක දෙයක්." "ඒ මොකක්ද බාබා?" "මට ඔයාව ඕනේ." ඔහුගේ කඩවසම් පෙනුම සහ ඒ වෙලාවේ මට දැනුණු අසරණකම මැද මගේ ප්‍රතික්ෂේප කිරීම දිය වෙලා ගියා. "හරි බාබා, මං කැමතියි." මම බිම බලාගෙන කිව්වේ ලැජ්ජාවෙන් වගේ. එදා තමයි මගේ ජීවිතේ වෙනස් වුණු පළවෙනි දවස. බාබාවේ හැබැහින් දෙක්කම මට පුදුම හිතුණා. ඔහුගේ කඩවසම් සිරීර මං මටම පනවා තිබුණු නිති රීති සියල්ල බිදලා දැම්මා. එතෙන් පතන ගත වුණු වසර 2ක කාලය පුරාවටම අපි දෙන්න රහස් පෙම්වතුන් වුණා. මැඩම් නැති වෙලාවට අපි සතුටු වුණා. ඔහු මට රත්තරන් බඩු, ඇඳුම් සහ විශාල වශයෙන් මුදල ලබා දුන්නා. මම මගේ දරුවන්ට ඕනෑවට වඩා සැප දුන්නා. සමහර වෙලාවට ඔහු මාත් එක්ක හරිම ආදරෙන් කතා කළා. "සුමාලි, ඔයා ලංකාවට ගියාම මාව අමතක කරයිද?" ඔහු දවසක් මගෙන් ඇහුවා. "මම කොහොමද බාබාව අමතක කරන්නේ? මගේ ජීවිතේට සතුටක් ගෙනාව ඔයාවට කවදාවත් අමතක වෙන්නේ නැහැ." මම එදා ඔහුගේ ළඟින්ම වාඩි වෙලා කිව්වේ හැප්තටම ඔහු ගැන සෙනෙහසක් හිතේ උපදවාගෙනයි. මොකද මගේ සැමියාගෙන්වත් ලැබුණ සතුටක් මට ඔහුගෙන් ලැබුණා. වසර 2 නිමවි අද මම ලංකාවේ මගේ නිවසේ සිටින විට ඒ හැම මතකයක්ම මට වද දෙනවා. තුෂාර මගේ ළඟට එන විට මට දැනෙන්නේ මම ඔහුට ලොකු ද්‍රෝහිකමක් කළා කියලායි. දරුවෝ මට වදිනකොට මගේ පපු පිච්චෙනවා වගේ දැනෙනවා. තුෂාරට ද්‍රෝහි වෙලා හොයපු සල්ලි වලින් මම මගේ පවුල ගොඩ ගත්තා. ඒත් ඒ සල්ලි පිටුපස්සේ තිබුණේ මගේ ආත්ම ගෞරවය පාවා දීමක් නේද කියලා මට හිතෙනවා. ඒ අවුරුදු 2 සතුට අද මගේ මුළු ජීවිත කාලයටම පසුතැවීමක් වෙලා. නමුත් මගේ හදවතේ කොනක බාබා ඉන්නවා.
තුෂාර මගේ ළඟට එන හැම මොහොතකම මට මතක් වෙන්නේ බාබයිට්ට සතුටු වුණ විදිය. ඒ වගේ සතුටක් කවදාවත් මට තුෂාරගෙන් ලැබෙන්නේ නැහැ කියලා මං හොඳටම දන්නවා. නිමි